මෙන්න මේක තමයි කාරණේ දැන්. රහල් අල්විස් ඔහුට අපි මේ දෙයින් සමාව දෙන්න ඕන සමාව දෙමු. ඔහුගේ ගිණුමේ සටහනක් ලැබුව ඔහු උණු වරදට සමා වෙන්න කියලා. මිනිස්සුන්ගේ අතින් වැරදි වෙනවා. අපි ඒක අතහැරලා දාමු. අතහැරලම දාමු. මොකද ඔහුටත් ඒ වගේ දෙයක් වුණ එක හොඳයි. මේක සීළු දෙනාටම තේරුම් ගන්න. මොකද අර ගින්දරට අත පිච්චුනාමනේ දන්නේ මේක ආයි යනකොට මේක ගින්දර කියලා. ඒ නිසා මේක හැමෝටම හොඳ පාඩමක්. හැබැයි මේක මෙතනින් නවතින්නත් ඕන. මොකද මේ මමත් කේන්තියට මගේ ගිනුමෙනුත් ගොඩක් දේවල් මම දාපුව තිබුණා. මොකද අපි දේවල් අපි හිතන පතන විදියත් එක්ක මේ කාලේ කලාකරුවන් හැටියට එක හිතකින් ඉන්න ඕන කියද්දි කණ්ඩායම් දෙකක් දෙවිදියකට හිතන්න බෑනේ. ඒ නිසා හැමෝම එක හිතින් ඉන්න ඕන කියද්දි දෙවිදියකට හිතාගෙන යන සමහර පිරිස තමුන් ගැන විතරක් හිතාගෙන දේවල් කරද්දි ටිකක් දුකටපත් වෙලා මගේ ගිනුමෙනුත් මම සමහර දේවල් මුදවා හැරි නමුත් මම ඒව අයින් කරගත්තා. කෙසේ වෙතත් මේකයි අපේ කලාකරුවන් අපේ රටේ දෙකට බෙදලා තියෙනවා. දෙකට බෙදුණු පිරිස අතර විශේෂයෙන් බලන්න සංගීත කණ්ඩායමක ශිල්පියෙක්ට කවදාවත් කවුරුවත් චෝදනාවක් කරන්නේ නැහැ. මම දැනුවත්ව මේ ඉන්න බෑන්ඩ් කාරයෝ ටික කියලා කියන්නේ මියුසික් බෑන්ඩ් මේ වේදිකාවේ නගින ඉන්නේ ලොකු පොඩි ඔක්කොමට කාටවත් කිසිම චෝදනාවක් කරන්නේ නැහැ කිසිම තැනකින්. චෝදනා තියෙනවා පොඩි පොඩි දේවල් වෙනවා. නමුත් අර ඔයගේ මඩ ප්‍රහාරයක් අල්ලගෙන මරාගෙන කන්නේ නැහැ. හේතුව තමයි ඒ අය ආදරේ දිනාගත්තු විදිය හරි අරුම පුදුම මැජික් එකක්. අන්නේ ආදරේ තමයි මේ චාමර විරසිංහට ඉඳුරුල් අන්දරමාන්ට මේ හැමෝටම තියෙන්නේ. ඉතින් මේක මේ මොකද්ද මේ මැජික් එක? හැබැයි මෙන්න මේ දෙකට බෙදුණු තැන උතනින් මාධ්‍ය තෝරගෙන ඉන්නවා වැඩසටහන් වලට ඉදිරිපත් කරන්න. වැඩසටහන් වල මාධ්‍ය බලන්න මොක්ෂ ප්‍රසාද්. එතකොට අපි ආදරය කරපු ඔය තවත් දැන් මොක්ෂ මම මේ වෙනකම්ම දැක්කා මේකත් එක්ක ඉන්නවා. මම ඔහු ගැන මතක් කර එකයි. එතකොට ඔය ස්වර්ණවාහිනියේ ජනප්‍රිය නිවේදන ලහිරු මුදලිගේලා. එතකොට මට නම් වශයෙන් මතක නැහැ. බොහොම උගත් බුද්ධිමත් ආයතනයක් ඇටියට ඔවුන්ගෙත් හිටිය. සිරස ටීවී බලන් ඉන්න මාධ්‍යවේදී හරි ප්‍රබලයි. ඉතින් එවැනි ප්‍රබලුන් අතර දෙමව්පියන්ගේ තියෙන හිතවත්කම් මත හෝ ජනප්‍රියත්වයන් කම මත හෝ කිසියම් කෙනෙකුගේ හැඳුනුම්කම මත හෝ කිසියම් හේතුවක් නිසා හෝ එවැනි පුද්ගලයන් පිරිසක් කොට්ටාශයකට රූපවාහිනී මාධ්‍ය ආයතනවල වැඩසටහන් කරන්න ලබා දීලා තියෙනවා. ඉතින් එතකොට නිවේදන කලාව කියන එක මේ සෙල්ලම් වැඩක් නෙමෙයි. ඉතින් ඒ නිසා නිවේදකයෙක් වෙනවා කියන්නේ රටට ගෞරවයක් වචන කතා මෙහෙමයි. පොත්තේ පාට සහ ඇඳුමේ පාට සහ ඒ යන්නේන වාහනය සහ දැන හැඳුනුම්කම් මත කෙරෙන ආරාධනාව පිට තමයි කෙසේ හෝ නෑකමක් පිට මේ වැඩසටහන් වලට මේ දරුවන් යොදවන්නේ. ඊට පස්සේ වෙන්නේ මේ වගේ නින්දිත අපහසයන් වලට ලක් වෙනවා. පොඩ්ඩක් එහා මෙහා ගියොත්. නමුත් ඕක මේ සංගීත කණ්ඩායම් වල ශිල්පීට වෙන්නේ නැහැ. සංගීත කණ්ඩායම් වල ශිල්පීන් ඕ වගේ දේවල් වලට කවදාවත් ආරාධනා ලැබලත් නැහැ, යන්නෙත් නැහැ. කෙසේ වෙතත් අන්නේ මේ පිරිස විතරක් එක ඉන්නවා එක සෙට් එකක් නළු නිලි කැලත් සහ කලා ශාස්ත්‍රයේ රංගන ශාස්ත්‍රයේ එක පිරිසක් මෙහෙම මිටියකට ගත්තොත් නම් ගොඩක් තියෙනවා. ඔවුන් එක කල්ලියකට සෙට් වෙලා ඉන්නේ. ඉතින් මේ ගෞරවාන්විත නාලිකාවන් වල හොඳට නිවේදන කලාව කියන එක රංගන ශාස්ත්‍රයට නළු නිලි පදක්කමට සහ එහෙම තෝරගෙන බේරගෙන නිවේදකෙක් කරන්නේ නැතුව බොහොම අර සිරසකින් සිරි රත්නායකලා ඒ වගේ පිහිවෙච්ච බොහොම අපූර්ව පිරිසක් එකතු කරගන්න. එතකොට තමයි නිවේදකයන් කියන්නේ වචන එන්න ඕන, වචන ගලාගෙන එන්න ඕන. සමහර තැන්වල පොඩ්ඩක් හරි කපටි වෙලා මොනවා හරි මේ විසඳුමක් දෙන්න ඕන තැන්වල බොහොම බුද්ධියෙන් විසඳන්න ඕන තැන් තියෙනවා. ඉතින් ඒ නිසා ඒකයි නිවේදකෙක් කියන්නේ. මේක අර කාටවත් කැපී පේන්න නෑ මම මෙහෙම කියන්න ඕන කිව්වොත් පේනව නේද ලක් වෙන ප්‍රහාර. ඉතින් ඒ නිසා රහල් අල්විස් එකින් සමාව අරගෙන තියෙනවා. ඔවුන්ගේ වරදකුත් නෙමෙයි මේ ඔවුන් එක යොදපු පිටසට වරද තියෙන. නමුත් ඒ නාලිකාවත් එකට සමාව අරගෙන තිබුණා. අපි විශ්වාස කරනවා කිසිම නාලිකාවකින් මෙවැනි දේවල් ආයි නොවේවා කියලා ප්‍රාර්ථනා කරලා බොහොම බුද්ධිමත් නිවේදකයන්ට පමණක් මේ ශාස්ත්‍රය ලබා දෙන්න. එතකොට තමයි මේක ලස්සන තියෙන්නේ. අර එදා යුගය වගේ. ඉතින් ඒ නිසා ජය වේවා. බුදු සරණයි සෑම සුදු දිනාටම කිසිම
ආයි මෙතනින් යමන් දන්නවා මම චාමර සහ අපි සංගීත කණ්ඩායමේ බෑන්ඩ් කොල්ලෝ ටික කියන වචන අහවි කියන ගරුත්තේ රහල්ලල්ලිස්ගේ ප්‍රශ්නය උට සමාව දෙන්න මෙතනින් එහාට කිසිම පෝස්ට් එකක් ඔහුට විරුද්ධව අරින්න එපා. ඔහුට සමාව දෙන්න ගෞරවයෙන් සමාව දෙන්න කලාකරුවෙක්නේ ඔහු පව්. ඒ නිසා ඒ වරද ඔහු තේරුම් ගත්තානේ වැරද්දට සමාව වෙන්න කියලා ඔහු දිනුව දාලා දුන්නා. ඒ නිසා ඔහු ඒ වැරද්ද තේරුම් අරගෙන තිනවා යලිත් මෙතන ඉඳලා ඒ වැරද්ද කිසිම නාලිකාවකවත් කිසිම මාධ්‍යයකවත් කිසිම හැඳුනුම්කම් මතකවත් ඒ වගේ දේවල් වෙන්නේ ඉඩ නොදේවි කියන බලාපොරොත්තුයි බලන්නේ මොකද වෙන්නේ කියලා. ජය වේවා. මගේ ආදරණීය ශ්‍රී ලාංකික උපසමට තවත් කරදරයක් වෙන්නේ නැහැ කියන එක මට විශ්වාසයි. සෝබාදහම යන්නේ මේ ඇති. මං ඊයේත් කිව්වේ සෝබාදහම යන්නේ මේ ඇති. අද වැස්සේ නැහැ. අපි විශ්වාස කරපු අපි හැමෝම ප්‍රාර්ථනා කරමු අපේ වැරදි තියෙනවා. අපේ වැරදි ඇති. ඒකයි සෝබාදහම මෙහෙම වෙන්නේ. ඒ නිසා අපි හැමෝම වැරදි අඩු කරගෙන ජීවිතයන් වැරදි හදාගෙන ජීවිතයන් එයයි පැවැත්ම තියෙන්නේ. මොකද අත්තරම් මේ ලෝකින සියලුම දෙනාට බුදු සරණයි දෙවි රැකවරණයි මේ කටයුත්ත කරපු සිරස මාධ්‍ය ආයතනය, දෙරණ මාධ්‍ය ආයතනය, හිරු මාධ්‍ය ආයතනය, රූපවාහිනිය, ITN ස්වර්ණවාහිනිය, FM නාලිකා සියලුම දේවල් සහ Facebook ගිණුමට මේ වෙනකම්ම හිටිය එකතු වුණු සියලු දෙනා සහ ඉදිරියටත් ඉන්න සියලු දෙනා සහ හැමෝටම දලදා සමිඳු පිහිටයි. අවතන් වෙලා ඉන්න මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට දලදා සමිඳු පිහිටයි. ඉක්මනට හැම දෙයක්ම සුවපත් වෙන්න ඕන. හැම දෙයක්ම සුවතට හැරෙන්න ඕන. ಜಾති ભેද ආගම් කුලමල සියලුම ප්‍රශ්න විසඳෙන්න ඕන. රටට සෞභාග්‍ය උදා වෙන්න ඕන. තෙරුවන් සරණයි. කණ්ඩායම් දෙකක් නොවේ. කලා ශාස්ත්‍රයේ ජාතියත් ආගමෙත් එකම කුලයක් එකම ජාතියක් වෙන්න ඕන. අපි හැමෝටම සන්තෝෂයෙන් ඉන්න වාසනාවන්ත මව්බිමක් වෙන්න ඕන. ජය වේවා. බුදු සරණයි. දෙවි හාමුදුරන්ගේ පිටයි ඔබ සෑම සිළු දනාටම හදවතින්ම